අවස්ථාවේදී අනුර දිසානායක සහෝදරයා මේ විජයග්‍රාහී භූමියට සම්බන්ධ වන මොහොත කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ජනතාව වෙනුවෙන් එතුමන්ව ආදරෙන් සහෝදරාත්මකව මේ මොහොතේදී අපි පිළිගනු ලබනවා. අපේ රට සෑම අතිම වාසනාවන්ත රටක් වුණත් අපි තාමත් නරක පන්නේ අත්දැකීම් වලට මුහුණ දීපු රටක්. වැඩි ඈතක නෙවෙයි මීට අවුරුදු 2කමාරකට 3කට කලින් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩාවැටීමකට භාජනය වුණා. බැංකු පොලි අනුපාතිකේ 30ට 33ට නැංගා. අපේ රටේ උද්දමනයේ 70ට 75ට ඉහළ ගියා. අපේ රටේ ඩොලරය නිදියනකොට එකාගය නැගිටිනකොට ප්‍රවාහය රුපියල් 400ට කිට්ටු වෙන්න ගියා. මතකද? අපේ රටේ එතෙක් ක්‍රියාත්මක මිතුණු ව්‍යාපෘති සියල්ල දාලා ගියා. සියලු ව්‍යාපෘති නතර වුණා. ආයෝජකයෝ දාලා ගියා. ආර්ථික වශයෙන් රටකට විය හැකි සියලුම පන්නේ විනාශයට අපේ රට මුහුණ දුන්නා. අපි මොකද කරේ? අපිට දැඩි විශ්වාසයක් තිබුණා මේ කඩාවැටුණු ආර්ථිකය ස්ථාවර භාවයට පරිවර්තනය කළ යන්න පුළුවන් කියලා. කරන්න අපි ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගත්තා. ඒකේ ප්‍රතිඵල මොකක්ද? ආර්ථික ස්ථාවරයි කියන සංඥා කොහෙද තියෙන්නේ? එක දිගට මාස 6කට ආසන්න කාලයක් ඩොලරයේ අගය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගෙන තියෙනවා. අපි වාහන වෙළඳපොළ විවෘත කරා. ඒතර කට්ටිය කිව්වා ඩොලරය ගලාගෙන යයි ආය අර්බුදය ඇති වෙයි කියලා. නෑ. අද වාහන වෙළඳපොළ විවෘත කරලා මාස 2කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඩොලරයේ ස්ථාවරභාවය අපි ආරක්ෂා කරගන්න සමත් වී තිබෙනවා. ඒක ආර්ථික ස්ථාවරත්වය. අපි දැන් මාස 4-5කට වඩා වැඩි කාලයක් බැංකු පොලි අනුපාතිකේ 10%ට වඩා යටින් තියාගෙන ඉන්නවා. ඒක හොඳ ලක්ෂණයක්. අපේ රටේ විදේශ සංචිත ඔබට මතකයි බිඳුවට හිඳිලා තිබුණා. අද මෑත කාලේ වැඩිම විදේශ සංචිත වාර්තා කරා මේ මාර්තු මාසෙ 30 වෙනකොට අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 ඉක්මවා යනද විදේශ සංචිත ප්‍රමාණයක් අපිට එකතු කරගන්න සමත් වී තිබෙනවා. තහනම් කරලා තිබුණා ගොඩක් වහන්න ආනයනය කිරීම. අපි තහනම් අයින් කරා. අපි ණය ප්‍රතිවගත කරගැනීම සඳහා ඩොලර් මිලියන 500කට ආසන්න ඉඳලා අපි ණය හිමියන්ට ගෙව්වා. ඔහුගේ දෙසැම්බර් මාසයේ ඒ සියල්ල කරලා අද අපේ ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 6.5 ඉක්මවා ගින් තියෙනවා අවුරුදු 7-8කට පස්සේ.